Hello everyone. ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ඩොක්ටර් නිලානි මයින් මෙඩිසින් YouTube channel එකට. අද දවසේ මම ඔයාලා වෙනුවෙන් විශේෂ දෙයක් කතා කරන්න හිතුවා. mental health. එහෙම නැත්නම් මානසික සෞඛ්‍ය. ඔයාලා දන්නවා ඔබේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යත් ඉතාමත් වැදගත් වෙන බව. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අද වෙනකොට මේ depression, anxiety කියන විශේෂයෙන්ම රෝගවලින් ඉතාමත් බහුල ලෙස ගොදුරු වෙනවා දවසින් දවස විශාල ප්‍රමාණයක්. ඇතිවිය හැකි මානසික සෞඛ්‍ය ගැටලු මොනවද කියලා. ඔබ දන්නවා නම් අමතක නොකර පළවෙනි කමෙන්ට් එකක් දාන්න මට. අපේ දෛනික ජීවිතය තුළ බොහෝ දෙනෙක් නිහඬව depression, එහෙම නැත්නම් මානසික අවපීඩනය, anxiety, loneliness, insomnia, panic attacks, stress, overthinking, burnout සහ low self-esteem වගේ රෝගවලින් පීඩා විඳිනවා. මේ වගේ තත්ත්වයන් ඕනෑම කෙනෙකුට, ඕනෑම වයසක, ඕනෑම තත්ත්වයක සිටින කෙනෙකුට වැළඳෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ බාහිර පැවැත්ම, පරිසරය, ජීවන තත්ත්වය, sign and symptoms වෙනස් වෙන්න පුළුවන්. එහි මෙච්චර ප්‍රමාණයක් ලෝක ජනගහනයට අනුව depression වගේ, anxiety වගේ රෝගවලට ගොදුරු වෙන්නේ. එහෙමනම් මේ ගැටලු මේ තරම් වැඩි වෙන්නේ ඇයි කියලා අපි බලමු. ලෝක සෞඛ්‍ය සංවිධාන දන්තවලටත් අනුව සහ මාගේ පෞද්ගලික රිසර්ච් වල දන්ත අනුව පළමුවෙන්ම මම කතා කරන්න කැමති නවීන ජීවන පීඩනය. මොකක්ද මේ නවීන ජීවන පීඩනය කියන්නේ? අද කාලේ ගොඩාක් මිනිස්සුන් වැඩි පීඩනයක් දරනවා. ඒකට හේතුව මුදල් ගැටලු, අධ්‍යාපනික තත්ත්වයන්, පීඩනය සහ පවුලේ වගකීම් වැනි බොහෝ පීඩන යටතේ එය anxiety හෝ depression වැනි තත්ත්වයන්ට හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ රටවල්, නව ශ්‍රීලාන්තය, ඒ වගේ යුරෝප රටවල් වලට ඇවිල්ලා අපේ දරුවන් ගොඩාක් දෙනෙක් depression, anxiety කියන රෝගවලට ගොදුරු වෙලා සිටිනවා. ඒකට ප්‍රධානම වශයෙන් ඒගොල්ලන්ට දරා ගන්න බැරි නොහැකි පීඩනයන්ට ඔවුන් පත් වෙලා සිටින නිසා. දෙවැනි හේතුව තමයි ඒකාකීභාවය සහ සමාජ සහය හිඟය. මොකද්ද? අද තාක්ෂණය ගොඩාක් දියුණුයි. ඒ නිසා සෑම පුද්ගලයෙක්ම බොහෝ විට පුරුදු වෙලා සිටිනවා තම ජංගම දුරකථනය, එහෙම නැත්නම් තමන්ගේ පරිගණකය තුල වැඩි වෙලාවක් රැඳෙන්න. ඒක තමන්ට ඇසුරු කරන්න තියෙන, ඒ කියන්නේ යාළුවෙක්, හිතවතෙක් ඇසුරු කරන්න තියෙන කාලය මේන් අඩු වෙලා යනවා. ඒ වගේම මේගොල්ලන් ගොඩාක් තනිකමට පුරුදු වෙනවා. කතාව අඩු වෙනවා. කලාවට මේගොල්ලන් ගොඩාක් ප්‍රිය කරනවා. මේ වගේ කතා කිරීමට, තමන්ගේ හැඟීම් බෙදා ගැනීමට කෙනෙකු නොමැති වීම මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති කරනවා. තුන්වෙනියට හේතුව තමයි සමාජ මාධ්‍ය සහ සංසන්දනය. ඒ කියන්නේ අද බොහෝ වෙලාවට අපි හිතමු TikTok, Facebook, Instagram, YouTube වගේ සමාජ මාධ්‍ය තුල ගොඩාක් තරුණ පිරිස් වැඩි වශයෙන් මේවට නැඹුරු වෙලා ඉන්න තරුණ, මහලු, කුඩා කියන මේ ත්‍රිවිධයම. එතකොට ඒගොල්ලන්ගේ එහෙම ඉන්නකොට ඒගොල්ලන් අර සංසන්දනය කරන්න හදනවා. තව කෙනෙකුගේ ජීවිතයට, තව කෙනෙකු තමන්ට නවීන පන්නේ මෝටර් රථයක්, නවීන පන්නේ නිවහනක්, එහෙම නැත්නම් තමන් මිලදී ගන්න දෙයක් සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමෙන් අර නැති කෙනත් කොහොම හරි ඒ දේවල් ලබා ගන්න උත්සාහ කරන ඒ පීඩනය, අවපීඩනය නිසා වෙනුත් බොහෝ වෙලාවට අර මං ඉහත කියපු mental disorders වලට මුහුණ දෙන්න පුළුවන්. හතරවෙනි හේතුව තමයි තමන්ට ජීවිතයේ බොහෝ ළඟින් සිටි කෙනෙක් හිටි හැටියේ නැතිවීම. එහෙම නැත්නම් broken relationship. ඒ කියන්නේ ඒකට තමන්ගේ මව, පියා, සහෝදරයා, එහෙම නැත්නම් පෙම්වතා, පෙම්වතිය, දරුවා ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මෙන්න මේ කියන කාරණාවට ගොදුරු වෙන්නේ broken relationship කියන්නේ හුඟක් වෙලාවට පෙම්වතිය, පෙම්වතා හැර යාම නිසා දරාගත්තේ නොහැකි තනිකම පහළුව නිසාවෙන් වැඩි ව්‍යාකූලත්වයට පත්වීමෙන් මානසික ගැටලු වලට බොහෝ බලපානවා. පස්වෙනි කරුණ තමයි අවබෝධය නැතිවීම. මොකක්ද මේ අවබෝධය නැහැ කියන්නේ? බොහෝ සමාජ මාධ්‍යවල හෝ මිනිසුන් තවමත් මානසික සෞඛ්‍ය ගැන තමන් ළඟින් සිටින කෙනෙක් එක්ක හරි බෙදා ගන්න
අකමැතිකම, බොහෝ වෙලාවට ඔබට තනිකම, පීඩනය දරාගත නොහැකි වේදනා දැනෙනවා නම් ඔබ අනිවාර්යෙන් ඔබ කායික හරි ඒක ෂෙයා කරගන්න ඕනේ. ඒක ෂෙයා කරගන්න අකමැති වීම හරිම නරක පුරුද්දක්. ඒ නිසා අපි හැමෝම මතක තබා ගන්න ඕන කරුණක් තමයි මානසික සෞඛ්‍ය භෞතික සෞඛ්‍ය තරමටම වැදගත් කියන එක. මානසික සෞඛ්‍ය ගැන විවෘතව කතා කිරීම, එකිනෙකාට සහාය වීම සහ අවශ්‍ය වෘත්තීමය සහාය ලබා දීම හෝ එකිනෙකාගේ හැඟීම් එහෙම නැත්නම් feelings ක්ෂා කර ගැනීම, ඒ කියන්නේ දුරකථනයකින් හරි හමුවීමකින් හරි එහෙම නැත්නම් කොතනකට හරි ගිහිල්ලා කොෆි ෂොප් එකකට ගිහිල්ලා කොෆි එකක් බොන ගමන් හරි තමන්ගේ ගැටලුවක් තියෙනවා නම් ඒක ෂෙයා කරගන්න එක හරිම වැදගත්. ඉදිරියේදී මම වෙන වශයෙන්ම ડિප්‍රෙෂන් කියන්නේ මොකද්ද, ඇන්සයිටි කියන්නේ මොකද්ද, පැනික් ඇටැක්ස් කියන්නේ මොකද්ද කියලා, ඒ සඳහා බලපාන හේතු සාධක සහ ඒකෙන් කොහොමද ඔබ ගැලවී සිටින්නේ කියලා මේ සෑම දෙයක්ම කරුණු අරගෙන ඔයාලට වීඩියෝ ගේන්න හිතුවා. මතක ඇතුව මගේ වීඩියෝස් ෆලෝ කරන්න. ස්තුතියි.